අයිබෝන් අකිපිජන් ලොෆ්ට් මගේ කොල්ල කෙල්ල සෙට් එකට අදත් ඉතින් තවත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න මං හිතුවා පිටිපස්සෙන් පේනවා ඇති දෙයක් ඕගලන්ට පාරක් මේ පාරේ නොදන්න කෙනෙක් නැහැ මං හිතන්නේ පාරයි හදන හැමදේන කෙනෙක්ම මේ පාර ගැන දන්නවා කා ගැනද කතා කරන්න කියලා දන්නවාද ඉතින් වීඩියෝ එක එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝ සුපිරි වීඩියෝ සීරීස් එකක් දිගටම එනවා ඉතින් අපි බලමු එතනට ගිහිල්ලා කාවදද හම්බෙන්න ආවිල්ලා තින්නේ කියලා. මේ තියෙන තැන මේ තියෙන පාර හදන ඕනෙක් කෙනෙක් මේ ගැන දන්නවා කියලා මං හිතනවා. ඉතින් යම් බලන්න මාත් එක්ක කොහෙටද අපි අද යන්නේ කියලා කාවද හම්බෙන්නේ කියලා බලමු අද. එකතු වෙලා ඉන්න දිගට මාත් එක්ක. ඉතින් ඔන්න ඔයගොල්ලෝට මම පොරොන්දු වෙච්ච විදිහට මං අදාළ තැනට අවිල්ලා ඉන්නේ. බලමු අදාළ පුද්ගලයා ඉන්නවද කියලා ගෙදර. මේ ඉන්නේ ආපු තැන. දුබින්ද අයියේ. ඔන්න අද අපි බලාපොරොත්තු වෙච්ච පුද්ගලයා දුබින්ද අයියා අපේ තලපත් පිටිය ජයවර්ධනපුර දුබින්ද අයියාලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. දුබින්ද මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල? මේ දවස්වල රැකියාව කරගෙන මේවට පාඩු ඉන්නවා. ඉතින් මේ දවස්වල ටූර්නමන්ට් පටන් ගන්නවානේ. ඔව්. පරේ ටිකක් පොඩ්ඩක් මේ ට්‍රේනින් කරන්නත් තියෙනවා. ඒ සම්බන්ධවයි පොඩ්ඩක් ඔය සීන් එකේ තමයි ඉන්නේ. සුරතලත් එක්ක ඉන්නවා. ඔව්. මේ දවස් ටිකේ. මෙයා එන මතයක් දෙනවා. අන්න තාත් පෙන්නන්න කෙනෙක් ඉන්නවා. අද ආවේ වෙන වීඩියෝ එකක් කරන්න. මෙන්න මේ ඉන්න අපේ දුමි අයියාගේ සුරතලා. ඉතින් අපි දුමින්දත් එක්ක කතා කරමු. පේනවනේ ආදරේ පරින්ට වගේම තමයි. අනිත් සත්තු කියලා වෙනසක් නැහැ. සත්තු හැමෝටම එක විදිහටම ආදරය කරන තරිකයක්. හරි අපි අතුල්ට යන්. එකතු වෙලා ඉන්න දිගටම අපිත් එක්ක. ඉතින් මුලින්ම දුමින්ද අයියේ මම වාට ස්තුතිවන්ත වෙනවා. මට වාගේ කාර්යබහුල ජොබ් එකක් කරන මිනිස්සෙක් එක්ක සෙනසුරාදා දින දවස් විතරයි වාට ෆ්‍රී තියෙන්නේ. ඒ දවසෙනුත් එක දවසක් මං වෙනුවෙන් මට වා ලබා දුන්නට අනිවාර්යයෙන්ම හදවතින් මම ස්තුතිවන්ත වෙනවා. ආදරේ බොහොම ස්තුතියි. ඒ වගේම කියන්න ඕනේ වා මේ ලයිෆ් එකක් ගෙවන අතරතුර පරයි හදනවා ඒ වගේම බල්ලෙක් හදනවා සුරතලෙක් විදියට ඒකටත් සුරතලෙක්ට ආදරය කරන කෙනෙක් විදියට මම වාට ස්තුතිවන්ත වෙනවා. මට දැනගන්න ඕනේ දුමින්දයි පොඩ්ඩක් කියන්නකෝ ඔයාගේ පුද්ගලික අදහස මොකද්ද මගේ channel එක ගැන තියෙන channel එකෙන් දාන වීඩියෝ ගැන channel එක ගැන තියෙන දරන අදහස මට පොඩ්ඩක් වාගේ කියන්නකෝ බලන්න. අගිලමල්ලි මම බැලුවා ඔයා කලින් කරලා දි වීඩියෝ සීරීස් එක සුපිරියටම තියෙනවා. ආයි මේ සෑහෙන කට්ටිය කතා කරනවා. මේ වැඩි නියමයට කරලා තිබ්බා. මේ අනික් අයට වඩා වෙනස් විදිහට කරලා තිබ්බා. හොඳට මේ මනුස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කරලා තිබ්බා. බොහොම ස්තුතියි. සුපිරියටම තිබ්බා. අනිවාර්යෙන් බොහොම ස්තුතියි. වචනයක් භාෂා අනිවාර්යෙන් දුමින්ද ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕනේ වීඩියෝ එක බලන හැටි කියන්න ඕනේ දුමින්ද සඳකලුම් අයියාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ අද වීඩියෝ එක මැද්දේ මට දුමින්ද අයියා කියලා කියවෙන ගන්න නැහැ. මම ආදරේට දුමි අයියා කියලා කියන්නේ. මොකද මට මෙයා හදවතට ළඟ හොඳ හදවතක්. ඒ වගේම යාළුවෙක් මිත්‍රයෙක් ඒ වගේම ගුරුවරයෙක් මං දන්න දේවල් ගොඩක් අහගෙන තියෙනවා. ඉතින් මුකුත් කට්ටිය හිතන්න එපා දුමින්ද අයියා කියලා කියන්නේ නැතුව මං දුමි අයියා කිව්වට ආයි මතක් කරනවා අද ඇවිල්ලා තින්නේ තලපත් පිටිය ශ්‍රී ජයවර්ධනපුර දුමින්ද සඳලුම්ගේ ගෙදරට දුමින්ද අයියාගේ පරයි ජීවිත කතාව නැත්තම් පරයි ආශ්‍රිත ජීවිතය කොහොමද ගෙවෙන්නේ කියලා වීඩියෝ සීරීස් එකක් ඔයගලන්ට අරන් එන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. පෙන්වන්න සත්තු ඉන්නවා. ඔයගලන්ට දෙන්න දැනුම ගොඩක් තියෙනවා. දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝ සීරීස් එකකින්. ඉතින් මට දුමින්ද අයියේ නැත්තම් දුමි අයියේ මට අහන්න තියෙන ප්‍රශ්න වලින් එකක් තමයි ලොකුම ප්‍රශ්නයක් තමයි නැත්තම් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි දුමින්ද අයියා කොහොමද මේ පරයි කලාවට පිවිසුනේ නැත්තම් මේ වගේ තැනක අද ඉන්නේ ලොකු තැනක ඉන්න මම පෞද්ගලිකව දන්නවා. ඒ වගේම ෆේල් වෙලා තියෙනවද පාස් වෙලා තියෙනවද හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද මට කියන්න කොයි සම්බන්ධ ඒ කියන්නේ පරයි කලාව ගැන නැත්තම් ඔයාගේ පරයි ජීවිතය ගැන ඔයාගේ ජීවිතය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. ඔයාගලමල්ලි මේ පොඩි කාලේ අපේ තාත්තලා බාප්පලා ඔක්කොම සත්තු හැදුවා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් පරයි තමයි දකින්නේ. ඌඩු 2 3 තිබ්බා කොහොමද එකවත් ඒවල් තියෙන්නේ. ඒතකොට ඒ කාලේ ඉඳන් පරයි දැකලා මේ පොඩි කාලේ ඉඳන් මාර ආසයි තුනා ඒත් ඉතින් හරි ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඒකින්ද පරින්ට පොඩ්ඩක් මෙගුන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් අපි රැකියාව කළා තත්ත්වයකට ආවට පස්සේ මාර ආසයි තියලා ඊට පස්සේ ටූර්නමන්ට් පටන් ගත්තා හින්දා ඒවලත් පොඩ්ඩක් මොන හරි සහභාගී වෙන්න අයිඩියා එකකින් තමයි මේ සත්තු හදන්න ආයි ගත්තේ. අකිලමල්ලි 2018 මගේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් වෙලා කකුල මේ පොඩ්ඩක් ඩැමේජ් වුණා. ඒකෙන් මට එකතැන ඉන්න උනා මාස 3ක් විතර. ඊට පස්සේ ඒකෙන් මට ගෙදර හිටිය සත්තු මේක කළා මට මොන සත්තු ටිකක් හදන්න අයිඩියා එකක් ආවා. ඊට පස්සේ සත්තු ටිකක් හදන්න මම වටේ පොඩ්ඩක් එකතැන ඉන්න ගමන් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඔයාගෙන හිටියා. ඒකෙන් පස්සේ තමයි මේ මොන සත්තු ටිකක් ගන්න අයිඩියා එකක් ආවේ. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ පරයි පිස්සු ඔලුවට ගැව වැඩි වුණාද නැත්නම් ඒ දවස්වලත් පරයි පිස්සු තිබ්බද?
මර එපිසෝ කලින් ඉඳන් තිබ්බා වැඩි වුණා කියන්නේ ෆෝන් එකත් ළඟ තියාගෙන ඔක බලාගෙන ඉන්නකොට කරන්න දෙයක්වත් මොකද්ද කරන්න කියාගෙන ඒතකොට පොඩක් වෙලාවක් තිබ්බනේ ඒක නිසා තමයි ඒක අයිඩියා එක ගොඩක්ම වැඩි වුණේ ඉතින් දුමි අයියේ ඔයා දැන් කිව්වා ඔයා මෙහෙම කල්පනා කරා ඇඳ උඩට වෙලා නිකන් ඉන්නේලේ ඇක්සිඩන්ට් එකත් එක්ක සම්බන්ධව ඉතින් ඔයා දැන් මට කිව්වා වීඩියෝ එකේ ඔයා සත්තු මොන හොඳ සත්තු හෙව්ව හදන්න මොන සත්තුද හෙව්වේ නැත්නම් මොන සත්තුද අන්තිමට හම්බුනේ නැත්නම් ෆයිනල් ඩිසිෂන් එක මොකද්ද ඔයාට හම්බ වෙච්ච හදන්න ගත්ත සත්තු මොකද්ද ඒ විස්තරේ මට පොඩ්ඩක් කියන්න බලන්න. අකිල මල්ලි ඒ දවස්වල ගොඩක්ම ෆේමස් වෙලා හිටියේ ටෙඩි තමයි. පාකිස්තාන් ටෙඩි පාකිස්තාන සත්තු තමයි ෆේමස් වෙලා හිටියේ. ඊට පස්සේ මටත් අයිඩියා එකක් ආවා මොනවාද පාකිස්තාන් ටික හදනවා. අනිත් හැබැයි ටෙඩි සත්තු හැම කෙනාගේම ළඟ හිටියා. පාකිස්තාන් එකනේ ඒ දවස්වල ගොඩක් ෆේමස් පාකිස්තාන් එක. ඊට පස්සේ මට පොඩ්ඩක් වෙනස් සතෙක් හදන්න ඕන නිසා මම පාකිස්තානයෙන් තෝරගත්ත ගෝල්ඩන් සත්තු චැම්පියන් සත්තු හදන්න. ගෝල්ඩන් තමයි පොඩ්ඩක් ආසාවෙන් හදන්න ගත්තේ. ගෝල්ඩන් සත්තු පාකිස්තාන් ජාතිය නේද? ගෝල්ඩන් සත්තු ජෝඩු දෙකක් මුලින්ම ගෙනාවා. ඒකත් මම ගොඩක් එව්ව ගන්න කට්ටිය කාගේද හොඳ සත්තු ඉන්නේ කින්නවන්ද කියලා. මම සත්තු රාජගිරි පුල්ලයියෙන් තමයි ගත්තේ සත්තු ජෝඩු දෙක. රාජගිරි පුල්ලයියෙන් තමයි සත්තු ජෝඩුවක් ගත්තේ එතකොට. සත්තු ජෝඩු දෙකක් ගත්තා. ඒ හොඳම සත්තු ගත්තේ. නැත්තම් කතාව ඒ සත්තු මම හොඳට මෙලෙව්වා. ඒ කියන්නේ මට මේ මම පෞද්ගලික අත්දැකීමෙන් දන්නවා මේ කවුද අපේ දුමි අය ගාව ඉන්නවා හිටියා ගෝල්ඩන් කුරුල්ලෙක් ගොඩක් ඔයාට සමීප නැත්තම් හොඳ වැඩ පෙන්නපු කුරුල්ලෙක් මට යාගෙනත් පොඩි විස්තරයක් දෙන්නකෝ බලන්න සාමාන්‍යයෙන් මේ පැත්තේ සතා කියන්නේ මාරම සතෙක් කියන මට මාර ලැබීමක් අරන් දුන්න සතෙක් මම පළවෙනි ටූර්නමන්ට් එකේ කියන්නේ පළවෙනි ටූර්නමන්ට් එක ටයිමින් විජන් එකේ 2000 මට මතකයි 19 වෙන්න ඕනේ එළවුවා ඒ සතා 6:52ක් හිටියා 2000 කීයද දුමින්ද 2000 මට මතක විදියට 2019 2019 කියන්නේ පැය 6 ගානක් 7 ගානක් ඉන්නගෙන ලොකු ටයිම් කාලේ හොඳ ටයිමක් ඒ කියන්නේ ඇවරේජ් හොඳ ටයිමක් එතකොට මේ ඒ සතා ඒ කියන්නේ පැය 7 ගාන ඉගිල්ලුනේ 10 වෙනි පිහාට නැතුව 10 වෙනි කල්ලිය නැතුව කල්ලි හරියටම 10 හැල්ලා තිබ්බේ ඒ පිහාට 9න් තමයි 6:52ක් යා ගියේ මාරම් පරයි ඔයා ගොඩක් ආදරය කරා කියලා මම පෞද්ගලිකව දන්නවා ඒ සතාට ඔව් ඒ සතා කියලා මල්ලි ඊළඟට මම කියන්නේ ඒ එළවල මම එහෙම නවත්තලා තියලා ඊළඟ අවුරුද්දෙත් ආයි නිකන් ආසාවට එළවුවා එළව කියන්නේ දැම්මොත් දවසම ඉන්නවා ඒ සතාට කියන්නේ වැඩකුත් නැහැ තනියම තමයි දුවන්නේ ඒ සතා ඊට පස්සේ කොමාර මන් ටූර්නමන්ට් එකට දාලා පැය 6 පයින්කොට ටයිම් විජන් එක ඊළඟ සැරේ ලොකු වැස්සක් වැස්සට වුණා සතා ඊට පස්සේ මට ඉතින් සතා ලැබුණ නැහැ හම්බුනේත් නැහැ සතා එක්කෝ ඉන්නවද ජීවිතුනද ඉන්නවද කියලාවත් දන්නේ නැහැ ඉතින් සතා එහෙම මට අහිමි වුණා පට්ටම දුකයි එතනින් මං ආයි සත්තු හදගෙන නවත්තනවද කියලා වගේත් ආවා ඊට පස්සේ තමයි ආයි එහෙම නවත්තන්න නැතුව පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ආයි මේ තත්තර ගේම ගහන් ආවේ එහෙම එපා වෙලා හිත ඔව් ඒ සතා නතරම මට ඇත්තටම බරගදනේ එන දුක හිතුණා නවත්තන්න වගේ ගිහිල්ලා ආයි ඉතින් අර යාළුවෝ ටිකයි ආයි ටයිමින් විජන් එකේ කට්ටිය අපේ දුන්න පුෂ්‍යත් එක්ක තමයි මේ තැන අද ඉන්නේ. අනිවාර්යෙන් මුල අමතක නැති චරිතයක්. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට අහමු අපිත් එක්ක ඉන්න. දිගටම දුමි අයගේ තියෙනවා ප්‍රශ්න අපිට රාශියක් අහන්න. ඒ වගේම හොඳ සත්තු ටිකක් ඉන්නවා පෙන්වන්න. මෙයාගෙන් උපදෙස් ටිකක් ගන්න තියෙනවා. මෙයා කොහොමද පාස් වෙලා ෆේල් වෙලා මේ තැනට ඉන්නේ? මොකද ලොකු ටයිමක් කෙලවපු පුද්ගලෙක්. මම කලින් වීඩියෝස් වලත් ඔයගලන්ට කියලා තියෙනවා පැය 10කට වඩා පරයියෙක් උඩ ඉන්නවා කියන්නේ ඒක නිකන් භාවනාවක් වගේ කියලා මම ඔයගලන්ට කලින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ දන්නා මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඉතින් මේ වගේම භාවනාවක් කරපු පුද්ගලෙක් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්න කතා කරන්නේ. මොකද අකී පිජන් ලොෆ්ට් අපි යන්නේ හැම කෙනෙක්ගිටම නැතුව පරයි ගැන දන්න කෙනෙක්ට විතරක් නෙමෙයි දන්න හැමෝටම සමාජයෙන් හැම දෙයක්ම අහගන්න බැරි අයට නැත්තම් කියලා දෙන්න නැති කාලෙක වැඩක් වෙන්නපු වැඩ කරුවෙක්ගෙන් නැත්තම් දක්ෂයෙක්ගෙන් ඕගලන්ට යමක් ඔළුවට දෙන්න නැත්තම් මනසට දෙන්න. ඉතින් මම ආරාධනා කරනවා දිගටම එකතු වෙලා ඉන්න හැම වීඩියෝ එකක්ම බලන්න. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න. ඉතින් හරි දුමියගේ පරයි කතාවේ දැන් මගක අපි නැවතිලා ඉන්නේ. දුමිය හැදුවා කියලා කිව්වා අපිට පාකිස්තාන් වංශයක්. ඉතින් දුමිය මම පෞද්ගලිකව දන්නවා පාකිස්තාන් වංශයට අමතරව ඔයා හැදුවා හොඳ ටිප්ලර් වංශ ටිකක්. ඒ වගේම කියනවනේ ඔයා ගොඩක් ජනප්‍රියයි පරයි කලාවේ ටිප්ලර් හදන පුද්ගලයෙක් විදිහට හොඳ ටිප්ලර් ඇති කරපු පුද්ගලයෙක් විදිහට හොඳට ටිප්ලර් බෝකරව බ්‍රීඩර් කෙනෙක් විදිහට ඔයා ගොඩක් ප්‍රසිද්ධයි. මම මේක පුද්ගලිකව දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නම් බලන්න පුළුවන් දුමින්දාගේ හිස්ටරි අරගෙන හොඳ ටිප්ලර් සත්තු ඇති කරපු පුද්ගලයෙක්. ඉතින් මට කියන්නකෝ දුමින්දාගේ ටිප්ලර් වංශ කතාව නැත්තම් ටිප්ලර් වංශයට දුමින්දා කොහමද ඇතුල් වෙන්නේ නැත්තම් ටිප්ලර් හදන්න පටන් ගන්න කොහෙන්ද ටිප්ලර් ගැනත් මට පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ බලන්න වගේ.
මල්ලි එතකොට මං ටූර්නමන්ට් වලට මේ ඔය හැම ඇවිල්ලා ඩිලන්නයම හම්බෙලා තිනවා. ඩිලන්නය ළඟ හිටියා ලොකු සෑහෙන සත්තු ප්‍රමාණයක්. හොඳ සත්තු ප්‍රමාණයක් මම හිතන්නේ ලංකාවෙන් මම හිතන්නේ ඩිලන්නය ළඟ තව ගොඩක්ම සත්තු ටිකක් හිටියේ. ඊළඟට ඩිලන්නය හිතවත්කමත් එක්ක මම ඩිලන්නයත් එක්ක ටිප්ලස් හදන්න ආසාවක් ඇති වුණා. මං එතනදී මුලින්ම ටිප්ලස් ජෝඩුවක් ගත්තා. ජෝඩුවක් කරන් දිගට මං ජෝඩු 5ක් විතර ගත්තා. ඒ දවස්වල ලොකු ගන්නවලුත් ගියේ සත්තු. අර දිලන් අයියාගේ විශ්වාසෙත් එක්ක තමයි එයා හිතවත් උනේ හින්දා එයා හොඳම සත්තු මට දුන්නා. ඊට පස්සේ කොහොම හරි එකෙන් මම බෝ කරලා සෑහෙන ප්‍රමාණයක් සත්තු හිටියා ටිප්ලස්. හැබැයි මේ රැකියාවත් එක්ක ටිප්ලස් නම් එලවන්න හම්බුන්නේ නැහැ. මොකද ට්‍රේනින් කරන ඩොපස් දාන්න තියෙනවා. ඒ සීන් එකත් එක්ක අපිට රැකියාවත් එක්ක ඒකට වෙලාවක් ඇත්තටම මෙවුන්නේ නැහැ. මගේ ගොඩක් තටු සුදු ෂැනන් මගේ තමා සාමාන්‍යයෙන් මං හිතනවා ගොඩක්ම ඒකෙන් තමයි මම ප්‍රසිද්ධ වුණේ කියලා මේ ලංකාවේ බොහෝ දුරට. ෂැනොන් එකට අමතරව දුමින්ද මට දැනගන්න පුළුවන්ද වාගාව හිටපු නැත්නම් වා හදපු ටිප්ලර් වංශ මොනවද කියලා? මොකද ටිප්ලර්ලගේ වංශ ගොඩක් තියෙනවා මම දන්නවත් විදියට. මට කියන්න ඔයාගාව හිටපු ටිප්ලර්ස්ලගේ මොනවද බ්ලඩ් ලයින්ස් මොනවද වංශ කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? අකිලවලි ගොඩක්ම හැදුවේ ෂැනන් තමයි. ඊළඟට බෝඩන් හිටියා, ෂෙෆීල්ඩ් හිටියා. ඒ වර්ග තමයි මම ගොඩක්ම ෂැනන් එකේ පිට යන්න පොඩ්ඩක් මෙවුන්නේ නැහැ. ෂැනන් එකම තමයි පොඩ්ඩක් ආස කරන්න ඕනේ. මොකද සාමාන්‍ය ලොකු ටයිමින් වලටත් ගිහලා තිබ්බේ ෂැනන් සත්තු හින්දා නිකන් ආසාව තිබ්බේ ෂැනන් සත්තුම හදන්න. ඒකත් මට ගොඩක්ම ආසාව තිබ්බේ තටු සුදු, ඔළුව සුදු ඒ වගේ මොඩල් එකට යන්න. ඒකයි බටර් ටිප්ලර් ෂැනන් එකයි තමයි ආසෙ හිතුනේ. ගොඩක්ම ඊට පස්සේ තටු සුදු එක තමයි මම සෑහෙන ගොඩක් ප්‍රමාණයක් බෝ කරා. ඉතින් දුමිය අයියාගේ පරයි කතාව යන අතරේ දුමිය මට අහන්න දෙනවා එක ප්‍රශ්නයක්. මේක මම මේ පෞද්ගලිකව හිතලා මට මේ දැන් හිතච්ච ප්‍රශ්නයක් විදිහට මම අහන්නේ. මම කලින් පාරවල් වල වාගේ ගෙදර එනකොට දැන් වාගේ පිටිපස්සේ තියෙන කූඩුවේ තනිකරම හිටිය ටිප්ලස් සත්තු විතරයි. ඒ කියන්නේ විවිධ බ්ලඩ් ලයින් වල ටිප්ලස් සත්තු හිටියා. ඒත් මම දැන් අද උදේ ආවට පස්සේ මම දැක්ක දෙයකින් මම මේක අහන්න හිතුවේ. දැනට ඒකේ ඉන්න එක මහ ජෝඩුවයි ටිප්ලස් වල හොඳම මහ ජෝඩුව ඔයා ඉතුරු කරන් ඉන්නවා කියලා මම හිතනවා. මට කියන්නකෝ මොකද ටිප්ලස් සත්තු අඩු කරන්න හේතුව ඔයා ටිප්ලස් සත්තු ගොඩක් හිටිය කූඩුවක දැනට ටිප්ලස් මහ ජෝඩුවක් විතරක් ඇති කරන්න හේතුව මොකද්ද ඔයාගේ තියෙන අදහස ඒ ගැන මට කියන්න තියෙන. අකිලවලි මෙහෙමයි. යෝග දැන් මම පරයි එලවන්න තමයි ගොඩක්ම ආසාව තිබ්බේ. හැබැයි මට තිබ්බ කියන්නේ මං හිතපු විදිහට මට රැකියාවේ පොඩ්ඩක් කාර්ය බහුල නිසා මට ටිප්ලස් සත්තු එලව ගන්න අමාරු. මොකද ඩොපස් ට්‍රේනින් වල ඩොපස් දාන්න තියෙනවා. ඒකින සාමාන්‍යයෙන් කරගන්නම අමාරු වුණා. ඒක නිසා මට පොඩ්ඩක් දැන් ඒක ගැන අයිඩියා එක පොඩ්ඩක් එළියට යන්න ගිහලා මම කියන්නේ මෙන්න මොනවා හරි සත්තු ටිකක් ඒ කියන්නේ ටයිමින් වල පස්සේ නෙමෙයි. ඒ කියන්නේ ඔයා කියන්නේ ටිප්ලස් සත්තු හදන්න අමාරුවක් නැහැ. කාර්ය බහුලත්වයත් එක්ක ඒගොල්ලන්ට දෙන්න තියෙන කාල සීමාව උපරිම දෙන්න ඕනේ. අනිවාර්යෙන් කාලය ඕනේ. මොකද මේ ටිප්ලස් වලට මේ ටයිමින් එකක් ගන්නවා කියන්නේ අනිවාර්යෙන් ඩොපස් දාලා වස්සන්න ඕනේ. ඉතින් සමහරලාට අපිට කෝල් එකක් ආවත් රස්සාවත් එක්ක එහෙම කරගන්න බැරිව සමහර පරයි එලෝලා අපි ට්‍රේනින් කරනවා එක සැරයක් එක දවසක් ට්‍රේනින් එක මිස් වුණොත් ඒ මුළු ට්‍රේනින් එකම වැඩක් නැහැ. ඒක නිසා මම පොඩ්ඩක් ඒකෙන් පොඩ්ඩක් ඉවත් වෙන්න වගේ කියලා අයිඩියා එකක් ආවා. හැබැයි ආසාව ගියේ නැහැ සත්තු ලස්සනයි. උරු මුඩි ඉතින් පට් ඒ කියන්නේ මාරම ලස්සන මේ සත්තු. දැන් මේ වෙතම පිටිපස්සේ තියෙන මහම යූස් කුරුල්ලේ ඒකත් දිලන්න අයියාගේ තෑග්ගක් විදියට මට හම්බෙච්ච එකක්. මම හිතනවා සතාට අවුරුදු 10කට කිට්ටු මම දන්න තරමට අවුරුදු 10කට කිට්ටු සතේ කිට්ටු ඒ දවස්වලත් මම හිතන්නේ ලොකු ගානකට දිලන්න අරන් තිබ්බ මට තෑග්ගක් වශයෙන් දෙන්නේ දිලන්න අයියා. ඇත්තටම සෑහෙන ඔය සත්තුත් මට ටිප්ලස් ගොඩක් දීලා දෙනවා නිකන් හිතවත්කමට මේ ඉතින් දිලන් රාමනායක අයියවත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඒ ටිප්ලස් සම්බන්ධයෙන් කතා කරනකොට. ඉතින් KTM කිව්වත් පරයි නැත්තම් ටිප්ලර් පරයි හදන එක පෙදුමේ අඩු කරලා තියෙන්නේ කාර්ය බහුලත්වයත් එක්ක ඒගොල්ලන්ට දෙන්න තියෙන කාලය මදි නිසා. ඔව් ඒක එළවනවා නම් අකිල මල්ලි අනිවාර්යෙන්ම පරයි උඩ දැම්මොත් ඉතින් අනිවාර්යෙන් බලාගෙනම ඉන්න ඕනේ. මොකද ටිප්ලස් කියන්නේ සමහරලාට වහලේ ගෑවිත් යනවා. ඒ කියන්නේ බයින්න ඕන වෙන්නේ ඒක තමන් ඉතින් එළවන කෙනා දන්නවා. ඔව්. මේ ඒක ඉතින් අපි හරියට ඒක බලාගෙනම ඉන්න ඕන සත්තු දිහා. දැන් ඉන්දියන් සත්තුව කියන පොඩක් අහක බලාගෙන එහෙම කරොත් එහෙම ට්‍රේනින් එක දවසක් කවුල් වුණත් අර මාසයක් එකමාරක් කරන ට්‍රේනින් එක කිසිම වැඩක් නැතු වෙනවා අකිලවලි. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවධානය උපරිම දෙන්න ඕනේ. අවධානය දවසක් හරි පැයකට හරි මිස් වුණොත් එහෙම ඒ ට්‍රේනින් එකේ සම්පූර්ණ වතුර යනවා. ඔව් වතුර යනවා. ඉතින් මාසෙකමාරක් අපි වාන්සිලා නිකන් පොඩි මිස් එකකින් ඒක මිස් වුණාට පස්සේ අපි ඊට පස්සේ කොහොමද ඒක කරන්නේ නේ? එතකොට අපරාධයක් කරන අපිට ඒ කියන්නේ තියෙන කාලෙත් එක මාසෙකමාරකදී අපි ටූර්නමන්ට් එක ලෑස්ති වෙනවා නම් මාස දෙකක් අපි තුනක් තියාගෙන ඔතන මාසෙකමාරක් වතුර ගියොත් ඒ අවුරුද්දෙම තේරුමක් නැතු වෙනවා. තේරුමක් නැහැ. මහන්සියේ ප්‍රතිඵල කිසිම දෙයක් නැහැ. ඔක්කොම වතුර යනවා. වතුර යනවා. හරි. ඉතින් බලමු ඊළඟ ප්‍රශ්නෙත් දුමින්ද මගේ තියෙන පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා අහන්න පරයි සම්බන්ධව. හරි. ඉතින් දුමියයි තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න මට. දැන් අපි ටිප්ලස් ගැන කතා කරානේ.
ටිප්ලස් ගැන කතා කරද්දී මට දෙන්න ඕනේ මගේ channel එක බලන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා ටිප්ලස්ලා හදන ටිප්ලස්ලට ආදරය කරන ඉන්දියන් සත්තු වගේම ටිප්ලස්ලට ආදරය කරන පිස්සු වැටික සෙට් එකක් ඉන්නවා. ඉතින් දෙන්නකෝ ඔයාගේ අත්දැකීම් අනුව නැත්තම් ඔයා මේ අරයි හදලා තියෙන ඔයාගේ ජීවිතේ තියෙනනේ අත්දැකීම් නැත්තම් ඔයා හිතන්න ඔයා සාර්ථක වෙච්ච දේවල් මට දෙන්නකෝ ටිප්ලර් පරයන්ට සම්බන්ධව ඔයාගෙන් දෙන්න පුළුවන් ටිප් එකක් දෙයක් අපේ කොල්ලෝ කෙල්ලන්ට පොඩ්ඩක්. අකිල මල්ලි මෙහෙමයි ටිප්ලස් හදනවා නම් මුලින්ම ඉතින් හොඳ බ්ලඩ් ලයින් එකක් ගන්න ඕනේ අනික් සත්තු වගේ නෙමෙයි අර ටිකක් හොඳ බ්ලඩ් ලයින් එක හදන එක තමයි වැදගත්. ඒ කියන්නේ හරියට මේ කියන්නේ බ්ලඩ් ලයින් එක පවත්වාගෙන යන කෙනෙක්ගෙන් සතෙක් ගන්න එක තමයි වැදගත්ම දේ. සමාවෙන්න දුමින්ද මේ මට තියෙනවා පොඩි බාධා කිරීමක්. ඒ කියන්නේ බ්ලඩ් ලයින් එකක් හරියටම තෝරගන්න ඕනි කියලා කිව්වෙකින් මම අදහස් කරන්නේ ටිප්ලස් ගේ රඳා පැවැත්ම නැත්තම් වටිනාකම පර්ෆෝමන්ස් තියන්නේ බ්ලඩ් ලයින් එක මතද? ඔව් අනිවාර්යයෙන් කියලා මල්ලි. ඒක මෙහෙමයි දැන් සමහර කට්ටිය ඒ කියන්නේ ටිප්ලස් හදනවා. ක්‍රොස් ටිප්ලර් ඉන්නවා. ඔරිජිනල් පියර් ටිප්ලර් ඉන්නවා. එතකොට හොඳ ඔරිජිනල් ටිප්ලර් එකෙන් හදලා Tamanට ඕන විදිහට ක්‍රොස් කරගෙන එලවන්න ගන්න එක තමයි කරගන්න ඕනේ. අපි ක්‍රොස් සත්තු ගත්තොත් එතන ඉහා බ්ලඩ් ලයින් එක කොහොමද යන්නේ කියලා අපිට හරියටම ගලප ගන්න බෑ. ආයි අපි යවුවොත් එimhe තව ලයින් එකක් එතන ඉහා දෙවෙනි පාරට ක්‍රොස් වෙනවා. බ්ලඩ් ලයින් එකේ තෝර එතන අවුල් යනවා. ඔව් එතන සාමාන්‍යයෙන් හොඳ සත්තු ලයින් දෙකකින් වගේ අරගෙන දෙකකින් තුනකින් හතරකින් එක කරගන්න ඒ කියන්නේ හතර කට්ටිය දන්නවා. මේ එහෙම Tamanට අවශ්‍ය විදිහට ක්‍රොස් කරගෙන එලවන එක තමයි. මොකද දැන් සාමාන්‍යයෙන් බෝඩ් සත්තු වගේ ක්‍රොස් කරොත් මල්ලි අකිල මල්ලි පල්ලෙයන් සත්තු දුවනවා කියනවා. සාමාන්‍යයෙන් දුවනවා. ඒකම එතකොට channel සත්තු සාමාන්‍යයෙන් එහෙම තියෙන පයිලට් සාමාන්‍යයෙන් ටිකක් උඩින් එහෙම වගේ තියෙනවා. ඉතින් ඕකේ තියෙන කොටක් තියෙනවා. ඒ කියන්නේ දුමින් අය අපේ බ්ලඩ් ලයින් එක අනුව පියාසරව විදිය නැත්තම් තටු ගහන විදිය නැත්තම් පියාසර කරන මට්ටම වෙනස් වෙනවද? අනිවාර්යයෙන් කියලා මල්ලි. අනිත් එක මෙහෙමයි. දැන් අපි හිතමුකෝ දැන් අපිට මේ වගේ දැන් අපි ඉන්න පරිසරයත් එක්ක සාමාන්‍ය උස්තෙන් නැහනේ. ඔව්. ඒ වගේ තැනකට අපි සාමාන්‍ය පාතින් යන සත්තු එලවන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්න වටේම බිල්ඩින් මැද්දේ. එතකොට ඒ වගේ කෙනෙක්ට මේ වගේ සත්තු එලවන්න බෑ කියලා මල්ලි. යාට හරියන ඒ කියන්නේ ප්‍රදේශයට හරියන විදියට තමයි යාට සතා හදාගන්න වෙන්නේ. එතකොට සත්තු යාට හදන්නේ ටිකක් උඩින් දුවන සත්තු. ඒ වගේ ඉතින් ඒක මේ ටිප්ලස් එකේ හදාගන්න පුළුවන් ක්‍රොස් කරලා ගන්නට ඒ බ්ලඩ් ලයින් අරගෙන ඒක කරගන්න පුළුවන් ගොඩක් ලේසි. ප්‍රධානම දේ කියන්නේ බ්ලඩ් ලයින් එක මූලිකවම තෝරගන්න ඕනේ අපි හරි බ්ලඩ් ලයින් එක. අනිවාර්යයෙන්. ඒකම තව දෙයක් අහන්න දෙනවා මේක මං හිතන්නේ තුමින්ද මට තියෙන පර්සනල් ප්‍රශ්නයක් මම ඔයාගෙනුත් කලින් මේක අහලා දෙනවා ටිප්ලර් පරයියෙක්ගේ සාමාන්‍යයෙන් ඔය රින් එකේ වටිනාකමක් තියෙනවා කියලා කියනවා නේද? අනිවාර්යයෙන් ටිප්ලර් පරයියෙක්ගේ මල්ලි මෙහෙමයි අපිට එලවන්නේ වගේ දෙයකට ගන්නවා නම් අනිවාර්යයෙන්ම රින් එක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද අපිට කාගේ ලයින් එකක්ද කොහොමද කියලා ඒ ටිප්ලර් සතාගේ මං හිතන්නේ රින් එකක් නැත්තම් ඒකේ වටිනාකම සෑහෙන අඩුයි. ටිප්ලර් සතේ කියන්නේ ඔය නෝමල් හදන එකක් කරලා සාමාන්‍ය හරියට හදන එකේ ටිප්ලර් සතේ රින් එකක් නැත්තම් සාමාන්‍යයෙන් ගන්නෙත් නැති සයිස් එකට කූඩුවට එහෙම තත්ත්වයක් තමයි තියෙන ටිප්ලර් සතාගේ. ඒ කියන්නේ ටිප්ලර් හදනවා කියන ලේසි පාසු වැඩකුත් නෙමෙයි හරියට සතෙක් තෝරගත්තේ නැත්තම්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අනිවාර්යයෙන් ඒක සතෙක් හදන කෙනෙක්ගෙන් ගන්නවා නම් එයා හරිය බ්ලඩ් ලයින් එක හරියට මේන්ටේන් කරනවද කියන එක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ හරියට හොඳට සතෙක්ක තියාගන්න. ඒක දිලන් අයියා වගේ කෙනෙක් මම ඉතින් හොඳටම දන්නවා. දිලන් අයියා කූඩුව මම ඉතින් සත්තු 100 200 ඉඳලා තියෙන ටිප්ලර්. එයා කොහොමද බීට් කරන්නේ කින්දවන්ද ඔක්කොම විස්තරම සෑහෙන දේවල් දන්නවා. මොකද ඒගොල්ලෝ අපි ආශ්‍රය කරලා දිනවා ගෙවල් වල ගිහිල්ලා දැන් සෑහෙන එයාගෙන් සෑහෙන උපදෙස් සම්බෙලා දිනවා. එයා කරන විදිහත් එක්ක බැලුවාම වගේ මල්ලි ඒ කියන්නේ හරියටම පවත්වාගෙන සාමාන්‍ය දැනන කියනවා සාමාන්‍යයෙන් සමහර ටිප්ලර්ස් ඉන්නවා. එයා පාට උනත් වෙනස් කරලා ගන්න පුළුවන් බීට් කරනකොට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිලන්න කියලා ළඟ පස් පාරක් විතර බීට් කරනකොට තද පාට ලා පාට සුදු පාටට ගොඩක් එහෙම ගන්න පුළුවන්. ඒ හොඳ අත්දැකීම් තියෙනවා දිලන්න අයියා කතා කරලාම තමයි අපි කතා කරලා දන්නවා. ඔව්. ඒවා සමහර කට්ටිය දන්නේ නැති දේවල් ඔය දිලන්න අයියා ඒක අපිත් එක්ක කතා බහ ගන්න නිසා අපි හොඳටම දන්නවා ඒක. ඒ කියන්නේ ඩිලාන් පාට උනත් වෙනස් කරලා ගන්න විදි ඒ තියෙනවා ඒක. ඒ ඩිලාන් අයියාගේ අත්දැකීම් අනුව තමයි මේ දේවල් ගොඩක් කරලා තියෙන්නේ. ඔව් ඩිලාන් අයියා කියන්නේ සෑහෙන මං හිතන්නේ ලංකාවේ ගොඩාක්ම මේ කියන්නේ ඉස්සර සාමාන්‍ය ටිප්ලර්ස් කවුරුත් විකුණන්නෙත් නෑ. ටිකක් වත්කමක් තියෙන කට්ටිය ළඟ විතරනේ හිටියේ. දිලාන් අයියා තමයි මං හිතන්නේ ගොඩාක් දුරට ලංකාවේ හැමෝටම ඩිප්ලොයි කරන තත්ත්වයට ගෙනාවේ දිලාන් රාමනාග අයියා. ඇත්තටම සාමාන්‍ය කොල්ලෙට රුපියල් 50000කට හරි ඒ වගේ ජෝඩුවක් ගන්න තත්ත්වයට හරි දිලාන් අයියාගේ තමයි මං හිතන්නේ ටිප්ලර්ස් ලංකාවේ මං හිතන්නේ ඊට පස්සේ ගොඩක්ම ටයිම් යන හේතුව ඒ වගේ තත්ත්වයක් දිලාන් අයියා නිර්මාණය කරපු නිසා කියලා මට හිතෙන්නේ. මට මතකයි ටිප්ලර්ස් ලංකාවට හදන්න ආපු මුල් දවස්වල ටිප්ලර්ස් ජෝඩුවකගේ නැත්තම් පැටව දෙන්නෙක් කියලා අපි හිතා ගන්නත් බැරි තැන ලොකු ගණන් වලට ගියා. අනේ මොකද මේ ඒක අකමල්ලි මං හිතා මං දැනුවත් දිලන්න අයියා පොඩි පැටව හතරේ අරන් දීලා මලෙනියටම ලක්ෂ මං හිතන්නේ 10කට අරන් දීලා. ලක්ෂ 10කට අරන් ගෙනල්ලා මට කියු විදිහේ සති දෙකකින් එතනින් පරයකට දෙන්නෙම මරනලු. ලක්ෂ 10ක් දීලා අරගෙන. ඔව් පරය හතරේ ලක්ෂ 10යිලු ගත්තේ. ඊට පස්සේ ආයි ලක්ෂ 4ක් දීලා තව පැටව දෙන්නෙක් ගත්තලු.
හරිද? එහෙම කළා තමයි ඔය තත්ත්වෙට සත්තු අරගෙන ඊට පස්සේ තව එක වැඩි දියුණු කරලා තව සත්තු අරගෙන එහෙම කියන්නේ මුලින්ම මේ කාලේ ටිප්ලස් සත්තු දෙන්නේ ලක්ෂ 5ක් පැටව දෙන්නේ නිකන් චීස් ගන්න පැටව දෙන්නේ ලක්ෂ 5 මට්ටමේ ගිය දවස්වල කියන හොඳම සත්තු. ඒ කියන්නේ ආසාවට මිලක් නැහැ කියන එකට හොඳම උදාහරණයක් තමයි ඒදී. ඔව් ඒ ආසාවට මිලක් නැහැ. ඇත්තටම මේ තත්ත්වෙට වත්කමක් ඒ කියන්නේ සාමාන්‍ය පරක් හදේ ලක්ෂ 5ක් ජෝඩුවකට යට කරනවා කියන්නේ එහෙමත් වැඩක් නෑ අක්ලවලි. සාමාන්‍ය බයිසිකලයක් ගන්න සල්ලි. අනිවාර්යයෙන්ම කතාව සතාගේ ජීවිතෙත් එක්ක ඔක්කොම තියෙන්නේ. හැබැයි ඒ අර දිලන්නයි ඒක අර කියන්නේ බය නැතුව ඒකට යමුනේ හින්දා තමයි අද ඉතින් ගොඩක් ගොඩක් කියන්නේ අපිට කාටවත් දෙයක් කරගන්නත් පුළුවන් උනේ ඒ කියන්නේ දිලන්න අයියගේ යොමු වීම තමයි. හරි ඉතින් දුමියයි මට කියන්නකෝ බලන්න දැන් ඔයා ගෝල්ඩන් හැදුවා එතකොට ටිප්ලස්ලා හැදුවා ඒ කතාවත් එක්කම ඔය පරයි ජීවිතේ ඉස්සරහට ගලාගෙන ගියේ කොහොමද නැත්තම් ඉස්සරහට වෙන සත්තු හැදුවද මාරු කරාද මොකද්ද ඔයාගේ තත්ත්වය මටත් ඒකත් දැනගන්න කියන්නකෝ බලන්න අපි කොල්ල කෙල්ලොන්ට ඊට පස්සේ අකිල මල්ලි මම ටිප්ලස් හතර ගමන් දැන් ටිප්ලස් තියාගත්තා මට දැන් එලවන්න සත්තු ඕනේ ඉඳ මම දැන් ගෝල්ඩනුත් මගේ ඒකත් පොඩ්ඩක් දැන් ගෝල්ඩන් සත්තුවේ මා ටිකක් එලවන්නත් ඒක පොඩ්ඩක් කරදිලා පොඩ්ඩක් ඉන්දියන් පැත්තට පොඩ්ඩක් යන්න බැලුවා ඊට පස්සේ ඉන්දියන් සත්තු මම ටිකක් ගෙනල්ලා හැදුවා හැදලා මම ඔය දිලන්නගෙන් ගත්තා ඔය සිනමා ටිප්ලර් ක්‍රොස් ලයින් එකක් ඒකේ මම හොඳට වැඩ බැලුවා ඒක මම දවසම එලවලා තියෙනවා ඒ සත්තු මාර ප්‍රොමෝන්ස් දවසම එලවලා හැකි ඊට පස්සේ යකිනවල ඒක මම 2000 මට මතක නැහැ 2021 ද මන්ද ඒකේ 2022 හරි ටයිවින් විජන් එකේ එලවලා මම මට මතකයි 10 වෙනියද 10 වෙනියා වුණා එතකොට ඒක ඒ සත්තු දෙන්න ගැන බැස 8:30 ගණක් කෙලුවා 8:30 ගණක් උනේ බැස්සට වැටුණ සත්තු දෙන්න. ඒ නිසා නැත්තම් ඒ සත්තු දෙන්න දවසම ඉන්නවා. දවසම සත්තු දෙන්න ලොකු ටයිමක් කරලා යන්න බලාපොරොත්තු වෙන තමයි ඒ සැරේ මම ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු ඇත්තටම හිටියේ. ඊට පස්සේ අනිත් එක මේ මට ඊට පස්සේ තව දිනයක් කරන් එලවන්නත් දැන්නා මොකෝ කුරුල්ලා ඊ කිරිල්ලි එලවපු නිසා ඒ දෙන්න පෙයාර වෙන්න ඔන්න ඒකල්නේ කුරුල්ලා කල්ලි 6-7ට එනකොටම පෙයාර වෙන්න වගේ ගියා. ඒකින්ද මට තව දවසක් කරන් එලවන්න මේ වුණේ නැහැ. මම එම්ම 8:30 ගාන ටයිම් එකක් නිකන් හිටියා. නැත්තම් ආයි දිනක් කරන් එලවන්න තිබ්බා. මේක හැමම මම අරගෙන ඒක ගාන අරගෙන නැවත නැවතුණා. ඒ වගේ මට කියනවනේ දුමින්ද ඔය කතාව කියද්දි තමයි මට මතක් වුණේ දැන් ඔය 8:30 ගානක් කෙලවපු ටූර්නමන්ට් එකේ ජජ් බෝඩ් ඇවිල්ලා හිටියේ පෞද්ගලිකව මමයි මගේ යාළුවා නුවණුයි තමයි ඇවිල්ලා හිටියේ මට මතකයි මම ඔය කියපු කතාව S2 දැක්කා. අදටත් මං හිතන්නේ ලයිව් එක ඇති Facebook එකේ බලන්න පුළුවන් කට්ටියට ලොකු වැස්සකට අහුවලා තමයි සත්තු දෙන්න වහලට වැටුනේ. ඒත් වෙන කොහෙවත් බැස්සෙත් නැහැ සත්තු දෙන්නයි කොල්ලියට. ඉතින් ඕම තමයි දුමින්දාගේ පරයි කතාවේ තවත් හැරවුමකට අපි ආවේ. ඉතින් අපේ දුමියයිගේ පරයි කතාව අහගෙන යනකොට මට හිතුණා දුමියයි දැන් ලංකාව ඇතුලේ ඇත්තටම තියෙන භීෂණය නැත්තම් ඒකට අපි කියනවා ගැලිම පිස්සුව නාගර්කෝවිල් කියන පරයි වංශය නැත්තම් ඉන්දියාවෙන් අපේ ගෙනාපු සත්තු නාගර්කෝවිල් සත්තු ගැන මොකද දුමියයි පෞද්ගලිකව කියන්න තියෙන්නේ මොකද දැනට ලංකාවේ පරයි ටුලමන්ට් වල සෑහෙන්න නාගර්කෝවිල් බ්ලඩ් ලයින් එක නැත්තම් ඉන්දියාවෙන් ගෙනාපු සත්තු වැඩ පෙන්නනවා. ඒ වගේම ඒගොල්ලෝ දක්ෂතා අතර ඉන්නවා. දිගින් දිගටම හැමෝම නාගර්කෝවිල් පස්සේ දුවනවා. ඉතින් ඔයාගේ පුද්ගලික අත්දැකීම නැත්තම් ඔයාගාවත් නාගර්කෝවිල් ඉන්න නිසා ඔයා එලවලා බලලා ට්‍රේනින් කරලා ටුලමන්ට් වල වැඩ පෙන්නලා තියෙන නිසා අත්දැකීම් එක්ක මට කියන්නකෝ නාගර්කෝවිල් සත්තු ගැන ඔයා මොකද හිතන්නේ ඔයාගේ පුද්ගලික අදහස මට කියන්නකෝ බලන්න පොඩ්ඩක්. අකිල මල්ලි නාගර්කෝවිල් සත්තු කියන්නේ මුලින්ම ගන්නකොට එන අභියෝගයක් එක ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ සතුන් වල හොඳ වෙන්න බෑ අපි ඉතින් එහෙම කරනවා නම් අනිවාර්යෙන්ම මම සත්තු දැන් හොඳට එලෙව්වා. සුපිරි පර්ෆෝමන්ස් තියෙන සත්තුන්ගේ ඒ වගේම තමයි ඕනේ ක්ලයිමේට් එකට ගැලපෙන සත්තු ලංකාවට හරියටම හරියන ඔය සත්තු වෙනසක් නැහැ ඉන්දියාවේ ලංකාවේ කියලා ටයිමින් මං හිතන්නේ හරියට ට්‍රේනින් කරනවා ලොකු ටයිමකට යන්න පුළුවන්. දැන් ලංකාවේ ලොකු ටයිමින් නිරුවත් එක කට්ටිය අනිවාර්යයෙන් මම පුද්ගලිකවම කියනෝනේ නිදුමියා අපි දැන් YouTube වල Facebook වල දකින විදිහට නාගර්කෝවිල් වල නැත්තම් ඉන්දියාවේ පැය 20 ගණන් 30 ගණන් එළවන සත්තු තමයි මේ නාගර්කෝවිල් කියන්නේ. ඉතින් කියන්න ඔයාගේ අදහසත් ඒ ගැන. අකිල මල්ලි මේ අනිත් එක විශේෂම දේ තමයි කියලා මල්ලි මේ ගොඩක්ම විශේෂම දේ මෙමරිය. මතකේ සත්තුන්ගේ මෙමරි නම් හරි සත්තු නම් මෙමරි නම් මෙමරි. දවස් 4ද 5ද පැටියෙක් කරුදර පැන්නොත් 4න් 5න් හරි අනිවාර්යෙන් ගෙදර ඇවිල්ලා ඇති. මං හිතන්නේ මං එළවල මගේ එක සතෙක්වත් එහෙම ලේසියෙන් නැතුන්නේ. නයිට් ගිහිල්ලා විතර සත්තු දෙන්නෙක් විතර පැන්නේ මේ නැතුව එක සතෙක්වත් එළවලා නැතුන්නේ අද වෙනතුරු. ඒ කියන්නේ ලංකාවේ සත්තුත් එක්ක මෙමරිය අතින් නැත්තම් මතකයේ අතින් ලොකු ඉහළ තැනක ඉන්නවා කියලාද කියන නාගර්කෝවිල්. සාමාන්‍ය අපි හිතමු සාමාන්‍යයෙන් වහලේ පුරුදු කළා සාමාන්‍යයෙන් දවස් උපරිම 10ක් ගෙදර බස්ස ගත්තා නම් ආයේ ඉතින් ආයේ ගැන සතා ගැන කතා කරන්න දෙයක් නැහැ. පළවෙනි දවසේ පැන්නත්
අනිවාර්යෙන් කූඩුවේ මතකයට හරි ගෙදරන් එන එකත් එනවා තමයි සතා ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ කියන්නේ ට්‍රේනින් එක අතින් ගත්තොත් දුමි අයියේ ලංකාව සතු ට්‍රේන් කරනවට වඩා නාගර්කෝවිල් සතු ට්‍රේන් කරන එක ලේසිද අමාරුද? ඔව්. අකිලමලි කියන්නේ සමහර සත්තු හිතන්නේ නැති විදිහට ටයිම් වෙනවා. දවස් සමහර සත්තු දවස් 2 3 4 දානකොට පැය 5 ගිහිල්ලා ඉවරයි. සමහර සත්තු සමහර සත්තු කල්ලි ඇලෙන්න ටයිම් වෙනවා. එක එක බ්ලඩ් ලයින් එක අනුව තමයි. ඒ වුණාට ඉතින් සාමාන්‍ය කල්ලි 10 සම්පූර්ණ සතෙක් කිලෝනවා කියන්නේ ඉතින් ලොකු ටයිමක් ගන්න පුළුවන් හරියට එළවන කෙනෙක්ට. හරියට එළවන කෙනෙක්ට ඒ වගේම කැප වෙලා එළවන කෙනෙක්ට නාගර්කෝවිල් තමයි හරියනම් බ්ලඩ් එක වා කියන විදිය. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔතන මේ ට්‍රේනින් එකයි ඒ සතා අපි හරියට ට්‍රේනින් කරොත් ඒක තමයි ඒක ඉන්දියාවේ කට්ටිය කියන්නේත් ඒකයි. ඒගොල්ලෝ කියන සාමාන්‍ය පැය 25න් 30න් නවත්තන්න පුළුවන් සත්තු කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරි සත්තු බ්ලඩ් ලයින් එකක් ගත්තොත් එහෙම මොකද දැන් මගේ ළඟ තියෙන පෙපා ලයින් එකේ ඉන්නවා ඊළඟට සෙල්වාර් ජංගල්ගේ ගොඩින්ගේ සත්තු ඒ ලයින් එකේ ඉන්නවා ඒ ඔක්කොම ඒගොල්ලෝ කෙනෙක් පැය 25ට වගේ එහා එළවපු කට්ටිය. ඒ කියන්නේ ඔය කියන විදිහට ඉදිරි අනාගතයේ ලංකාවෙත් ලොකු ටයිම් වල සත්තු එළවයි කට්ටිය. අනිවාර්යයෙන් දැන් එළවයි කියන දැන්ටමත් මම දැන් නයිට් ට්‍රේනින් කරලා නයිට් එළවන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් මට නම් පොඩ්ඩක් තාම කරගන්න බැන්නා මේ රැකියාවත් එක්ක. කාර්යබහුලත්වයත් එක්ක මොකද්ද සෑහෙන පිරිසක් ඉන්නවා නයිට් එළවන. දැන් අපි සාමාන්‍යයෙන් මේකට දැන් අවුරුදු 2-3 කලින් මම හිතන්නේ ටීප්ලස් විතරයි නයිට් එළවන්නේ මේ ලංකාවේ සතෙක් ලයිට් එළවන්නවත් කවුරුත් හිතේ නැහැ මම හිතන්නේ මම දන්න තරමට. හිතුවපත් නැති දෙයක්. ඔව් අනිවාර්යයෙන් ඒක එන වැදගත් මොකද සාමාන්‍ය නයිට් එකේ පැය 5ක් එළුවත් ඒක ලොකු වැඩක් ඇත්තව කතාවක්. අනිවාර්යෙන්. ඉතින් දුමින්දාත් එක්ක අපි කතා කරපු විදිහට ලොකු විස්තර ටිකක් ගත්තා දුමින්දාගේ අත්දැකීම් ඒ වගේම එයා ගාවින සත්තු මොනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න ඇති දැන් දුමියයි වැඩ පෙන්නපු සත්තු ටික බලන්න. ඔව් අපිට බලන්න පුළුවන් දුමියයි බලන්න පුළුවන් අපිට වගේ සත්තු ටික. බලමු කියලා මල්ලි මෙතන ඉන්නවා උඩ බ්‍රීඩින් ටිකක් තියෙන නේද සත්තු ටික. හරි අපි සත්තු ටිකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. එකතු වෙලා ඉන්න දිගටම වීඩියෝ එක ඉවරයක් වෙන්නේ නැහැ. වීඩියෝ එක දිගටම තියෙනවා. මොකද සම්පූර්ණ විස්තරය ඔයාලට අපි පෙන්නනවා. හැම දෙයක්ම දන්න දේවල් නොදන්න දේවල් ඔක්කොම කියලා දෙනවා. මේ ඉන්නේ දුමියගේ සත්තු වලින් යම් සංඛ්‍යාවක් මෙතන ඉන්න සත්තු ටිකක් ඉන්නවා නාගර්කෝවිල් සත්තු. ඉතින් එකතු වෙලා ඉන්න මේගොල්ලන්ගේ වැඩි විස්තර අපි ඔයගලන්ට දෙවෙනි වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට ලබා දෙනවා. ඉතින් ආයි මතක් කරනවා එකතු වෙලා ඉන්න දිගටම ඊළඟ වීඩියෝ එකෙන් සත්තු ගැන අපිට බලන්න පුළුවන්. ජය වේවා එහෙනම්.